සුබ දවසක් සියලු දෙනාටම. හරි. අද අපි ඇවිල්ලා තියෙන්නේ අපේ කලින් ලබා දුන් රැකියාවල සවිස්තරාත්මක විස්තරයක් සමගින්. කලින් අපගේ රැකියාව අවස්ථාවලට සම්බන්ධ වීමේදී ඇතැම් අයට ගැටලු ගොඩක් මතුවී තිබෙනවා. අපි දැන් ඒවාට විසඳුම් තමයි අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕන මේ ඔයාලා දකින්නේ AI වලින් සාදන ලද වීඩියෝ එකක්. මොකද අපි සමග වැඩ කරන අයගේ පෞද්ගලිකත්වය රැකීම සඳහා අපි ඔවුන්ගේ මූණු දමන්නේ නැහැ. හරි. මුලින්ම බලමු මොනවද මේ රැකියා කියලා. මේකෙදි තියෙන්නේ අපි ලබා දෙන පැන්සල් ඇසුරුම් කර අපට ලබා දීම. මේ වෙලාවේ ඔයාලා ජොබ් එකක් කරන ගමන් උනත් ජොබ් එකක් නැතුව වුණත් ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක ඔයාලට ගෙදරින් ධම්ම කරන්න පුළුවන්. වයස් සීමාවක් නැහැ. වැඩ කරන්න පුළුවන් නම් ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ අපි සමග සම්බන්ධ වෙලා වැඩ කරලා මාසිකව ආදායමක් ලබා ගැනීමටයි. අපි ඔයාලට මෙම රැකියාව කිරීමට අවශ්‍ය පැන්සල් සහ ඒවා ඇලවීමට ස්ටිකර් සහ ඇතුළු අවශ්‍ය උපකරණ සියලුම දේ අපි ඔබට ලබා දෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා නිවැරදිව ඇප්ලිකේෂන් එක පුරවන ආකාරය. ඒක නිසා ඉවරනකම මේ වීඩියෝ එක බලලා නිවැරදි ලෙස රැකියාවට සම්බන්ධ වෙන්න. හරි. අපි සතුව තියෙන රැකියාව රුපියල් 70000 සිට වැටුප් අපි ලබා දෙනවා. ඒක ඔයාලා තෝරගන්න රැකියාව අනුව වෙනස් වෙනවා. හරි. මේ වීඩියෝ එකේ මෙන්න මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එක විදිහට මම කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒක මේ පළවෙනි ලින්ක් එකෙන් ගිහිල්ලා මීට කලින් රැකියාවට සම්බන්ධ නොවුණු අලුතෙන් රැකියාවට සම්බන්ධ වෙන අයට ඇප්ලිකේෂන් එක පුරවන්න පුළුවන්. දෙවෙනි එකෙන් තියෙන්නේ කලින් ඇප්ලිකේෂන් එක පුරවලා මේ වෙනකන් හරි උත්තරයක් ලැබුණ නැති අයට. එයාලට එහෙම උත්තර ලැබෙන්නේ නැත්නම් එයාලා හරියට ඇප්ලිකේෂන් එක පිරුවේ නැති නිසා මේ වීඩියෝ එක බලලා හරියට ඇප්ලිකේෂන් එක එයාට පුරවන්න පුළුවන්. හරි. ඔයාලා මේ විදිහට මේ ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට රැකියා ආයුධ පත්‍රය කියන තැනට යනවා. ඔයාලා මෙතන එකපාරක් ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ subscribe now කියලා ඔයාලට මෙතන පෙන්නනවා. මේ subscribe now කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ දුරකථන අංකය ඇතුළත් කරන්න එනවා. මතක ඇතුව නිවැරදි දුරකථන අංකය ඇතුළත් කරන්න. මොකද ඒකට තමයි අපි ඇමතුම ලබා දෙන්නේ. හරි. ඔයාලා මේ විදිහට දුරකථන අංකය ඇතුළත් කරන් පස්සේ ඔයාලගේ ෆෝන් එකට මෙන්න මේ විදිහට SMS කෝඩ් එකක් එනවා. ඒක ඉලක්කම් 6ක කෝඩ් එකක්. ඒ කෝඩ් එක ඇවිල්ලා මෙන්න මෙතෙන්ට දාන්න. ඒ කෝඩ් එකත් ඔයාලා මෙතෙන්ට දාලා මේ submit කියන එක ඔබන්න. ඒ submit කියන එක දුන්නට පස්සේ ඔයාලට පහසුවෙන්ම මෙන්න මේ විදිහට රැකියා ආයුධ පත්‍රය පේනවා. ඔයාලා මේ රැකියා ආයුධ පත්‍රය ගිහිල්ලා මෙන්න මේ විදිහට පුරවන්න. මම දැන් කියලා දෙන්නම් කොහොමද ඒක පුරවන්නේ කියලා. හරි. ඔයාලා මෙන්න මේ සම්පූර්ණ නම කියන තැනට ඔයාලගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. මම උදාහරණයක් විදිහට මේ සුරංග කියලා ගන්නම්. මම මේ උදාහරණයක් විදිහට ගන්න ඔයාලා ඒක හරියටම දාන්න. ඔයාලා මේ විදිහට සම්පූර්ණ නම දාලා ඊට පස්සේ තියෙන ඔයාලගේ වයස දාන්න. ඔයාලට එතෙන්ට ඔයාලගේ වයස දාලා ඊට පස්සේ ඔයාලගේ ලිපිණය දාන්න තියෙනවා. සෝරි එතෙන්ට ලිපිනේ නෙවෙයි ඔයාලගේ ලින්ක් එකත් ඒ දාන්න තියෙනවා. ඒක ඔයාලා පිරිමි හෝ කාන්තා නම් ඒ විදිහට තෝරලා දාන්න. ඊට පස්සේ ඔයාලට මෙතන විවාහක තත්ත්වය දාන්න තියෙනවා. ඔයාලා විවාහකුණත් අවිවාහකුණත් මේ ජොබ් එක කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඊට පස්සේ ඔයාලා ලිපිනේ මෙතන දානවා. ඔයාලා ලිපිනේ දානකොට හරියටම ලිපිනේ දාන්න. මොකද අපි බාණ්ඩ ලබා දෙන ලිපිනේ තමයි ඔයාලා මෙතෙන්ට දාන්න ඕනේ. ඒක නිසා ලිපිනේ මතක ඇතුව හරියට දාන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දුරකථන අංකය ඇතුළත් කරන්න. ඔයාලගේ මෙතන භාවිතයේ තියෙන දුරකථන අංකය ඇතුළත් කරන්න. මේ WhatsApp අංකය කියන තැනටත් ඔයාලා ඒ අංකයම හෝ වෙනත් අංකයක් හෝ යොදන්න. ඊට පස්සේ ඔයාලා මේ email address එක දාන්න. ඊට පස්සේ තියෙන ඒවා නම් අත්‍යවශ්‍ය නැහැ. ඒවා කොහොම වුණත් අපි රැකියාව ලබා දෙනවා. ඔයාලට තියෙන ඊට පස්සේ මේ ටික පුරවන්න. ඒක පිරුවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ මේ යටම තියෙනවා submit කියලා. ඔයාලා සම්පූර්ණයෙන් මේක පුරවලා ඉවරන පස්සේ මේ submit කියන එක දෙන්න. හරි. මෙන්න මේ විදිහට ඔයාලා සාර්ථක ලෙස මේ ඇප්ලිකේෂන් එක පුරවුවන් පස්සේ අපි ඔයාලව රැකියාවට බඳවා ගන්නවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.